තෙරුවන් සරණයි. අප ඔබ අමතන්නේ මත බුද්ධ රාජ්‍යයට පත්වන මෛත්‍රී බෝසත්ණන් වහන්සේ හැටියට උතුම් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර මේ සම්පූර්ණ වගකීම අප වෙත පැවරී තිබෙනවා. ඒ අනුව රටේ යම් මතවාදයක් ගොඩනගන්න උත්සාහ කරනවා යම් පිරිසක්. බුදුන් වහන්සේගේ උපත්තිය ලංකාවේ සිදු වූ බව සත්‍යකිම බුදුන් වහන්සේගේ උපත්තිය ජම්බුද්වීපයේ දඹදිව කිඹුල්ල පුරේ උපත්තිය බුද්ධත්වයට පත් වූ ස්ථානය නම් බුද්ධගයාව සම්බුද්ධ බුදුන් වහන්සේ පිරිනිවන් පෑ ස්ථානය කුසිනාරාමය. ඒ ආදී ස්ථානයන් පුරාවිද්‍යාත්මකව තහවුරු කරගෙන ඇති අවස්ථාවක යමකු උත්සාහ කරනවා නම් ලංකාද්වීපයේ බුදුන් වහන්සේගේ උපත්තිය ඒ අදාළ කරුණු සිදු වේ කියන ඇත්තෙන්ම මේ සම්බුද්ධ ශාසනයට කරන මහත් නිග්‍රහයක්. එවැනි යවනි වහවහ ඉවත් විය යුතුයි. රටේ වර්තමානයේ විශේෂයෙන් මතක් කරන්න ඕන ලෝකයේ පිළිබඳව කතා කළත් එන්නෙම ලෝක ප්‍රවණතාවයේ තම නරක අතට ගමන් කරනවා. විශේෂයෙන්ම ඉදිරි අවුරුදු 2-3 ඇතුළත මහා මනුෂ්‍ය සංහාරයක් වීමට තියෙන ඉඩකඩ වැඩි. විශේෂයෙන්ම රසායනික අල්පහාර වලින් අපි නොසිතූ ආකාරයේ විනාශයන් මනුෂ්‍ය සංහාරයට සිදු වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම ලෝක ප්‍රජාව වහවහ තම තමන්ගේ බලකාමීත්වය පසක තබා කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. කොටෙක් අප ධනය රැස් කළත් වැඩක් නැහැ. අපගේ විනාශය ඒ තුලින්ම අපි ගොඩනගා ගන්නවා නම් ඒ පණිවිඩය දිය යුතු තිබෙනවා. ඒ වගේම ලංකාද්වීපයේ තුන් සම්බුද්ධ ශාසනය නැවත වරක් මේ විශ්ව තලයටම ලබා දීමේ වගකීම අප වෙත පැවරී තිබෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕන 2027 උතුම් වෙසක් පොහෝ දින බුදුන් වහන්සේ ප්‍රමුඛ මහේසක දෙවි දේවතාවන්ගේ මහා පාතිහාර පෑමට සූදානම් සිටිනවා. අනුරාධපුරයේ ගංගලි චෛත්‍ය රාජ්‍යංග වහන්සේ අභියස ඒ සිදුවීමට නිමිතයි. මේ සඳහා විශේෂම ආධ්‍යාත්මික ප්‍රවේශයකින් මුළු රටවාසීන් ලෝකවාසීන් ගමන් කළ යුතු තිබෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන සම්බුද්ධ ශාසනය මේ තාක් දුරට ආරක්ෂා කරගෙන පැවති මහා සංඝ රත්නයට මහා බෝසත්ණන් වහන්සේගේ নমස්කාරය වේවා. උන්වහන්සේලගේ මේ අපට ඇති ධෛර්යය නිසා තමයි අද අපි බුදුබණ පදයක් අහන්නේ. ඒ නිසා උන්වහන්සේලාට අපේ ගෞරවය බහුමානය අවස්ථාව පුද කරනවා. ඒ වගේම වර්තමානයේ තාම ශිෂ්‍යාකාමී නනගුණ වඩන බුදුමග යන ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් වැඩ සිටිනවා. යන්නේ 14ක් පිරිසකගේ ක්‍රියාකාරකම් නිසා සමස්ත සංඝ රත්නයේම අවමන් ලැබීමට පසුබිම සකස් වෙලා තිබෙනවා. සියලුම භික්ෂුන් වහන්සේලාට අවධාරණය කරන්නේ තම තමන් බුද්ධ ශ්‍රාවකයන් ලෙස සිතා ඒ උතුම් බුද්ධ වචනයට අනුව කටයුතු කරනවා නම් තාමත්ම සුදුසුයි කියන එක. ඒකම රටවාසීන් මේක මේ රට පිළිබඳව මීට වඩා ආධ්‍යාත්මික ප්‍රවේශයකින් බැලිය යුතු තිබෙනවා. මෙවැනි රටක උත්පත්ති ලැබීම ඉතාම වාග්යවන්ත කරුණක්. මිහිකත ඇත්තම සුරපරේ බඳු අපේ රට මතු පරම්පරාවට දායාද කිරීම අපේ යුතුකම. විශේෂයෙන්ම මතක් කරන්න ඕන මහා බෝසත්ණන් වහන්සේගේ
කලින් භවය පිළිබඳව පොළොන්නරු රාජ්‍ය සමයෙහි රට පාලනය කළ මහා පරාක්‍රම බාහු රාජ්‍ය යුගය මහා බෝසත්ණන් වහන්සේගේ පෙර භවය එසමෙහි මහා බෝසත්ණන් වහන්සේ මේ රට බටබුලකින් සියම්කුස කළ පමණක් නොව සම්බුද්ධ ශාසනය චිරසිත උදෙසා මහත් වටකොටසක් කළා. එසමෙහි මහා ධනස්කන්ධයක් මහා බෝසත්ණන් වහන්සේ නිතුරු අනාගතයේ සම්බුද්ධ ශාසනයේ චිරසිත උදෙසා ප්‍රයෝජනයට ගැනීමට ඉඳන්ගත කර තිබෙනවා. ඉදිරියේදී මහා බෝසත්ණන් වහන්සේ මේ රට බාරගත යුතු තිබෙනවා. ඉන්පසු මේ මහා ධනස්කන්ධය යොදා මේ රටේ නූපන් පරම්පරාව නායකාරයන් බවට පත් කළ ඇති මේ පවත්න කාලෙකින් මේ මුදවා මේ රටේ අනාගත කරපරපුරට යහපත් අනාගතයක් උදා කර දීමත් මුල් මහත් විශ්වයටම බුදුන් වහන්සේගේ උතුම් සද්ධර්මයේ සත්‍යතාවයේ පණිවිඩයක් ලබා දීමක් අදිස්තනින් ආධ්‍යාත්මික ප්‍රවේශයකින් සම්බන්ධ විය හැකි සම්පත්ලාභී පිරිසක් මහ බෝසත්ණන් වහන්සේ ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය කරනවා. ඒ සඳහා පෙළගැසෙන හැටියටත් මහ බෝසත්ණන් වහන්සේ 0.7.511යි 7327 යන WhatsApp දුරකථනයෙන් සම්බන්ධ වීමට හැකි බවත් එවැනි පිරිසක් සමග 2027 වෙසක් මාස පුරපසළොස්වක පොහොය දින උතුම් ඒ ඓතිහාසික ප්‍රාතිහාර්ය යෑමට කටයුතු සංවිධානය කිරීමට සිදුව තිබෙනවා. ඒ සමග අත්වැල් බැඳ ගන්නා ලෙස මේ සමස්ත ජාතියටම